ජුලයි මන්ත් එකට අලුතෙන්ම එකතු වුණේ ඩ්‍රෙස් ඩිසයින්ස් ටික තමයි ඇත්තටම මේ තියෙන්නේ. පින්ක් කලර් එකෙන් ඒ වගේම තමයි ඒකෙන් වයිට් කලර් ඩ්‍රෙස් එකත් ඔයගලන්ට සේම් එම්බ්‍රොයිඩරි ඩිසයින්ස් ගන්න පුළුවන්. මේවා වීඩියෝස් වලින් හැදුවට මේ තියෙන්නේ එක්සැක්ට් එම්බ්‍රොයිඩරි ඩිසයින් එකම තමයි මේ වීඩියෝ එකට අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඒ විදිහටම තමයි මම මේකට අරගෙන තියෙන්නේ. කිසිදු වෙනසක් නැහැ. ඒ වගේම තමයි මේ ඕනම කලර් එකක් ඔයගලන්ට චේන්ජ් කරලා ඉල්ලන්න පුළුවන්. කස්ටමර් රික්වෙස්ට් ඕඩර්ස් මම ගොඩක් කරනවා. ඒ වගේම තමයි මේ බනි ඩ්‍රෙස් එක බනි ඇප්ලික් කරලා තියෙන ඩ්‍රෙස් එකත් ඔයාට මැටීරියල් එක කලර්ස් ඒ ඔක්කොම චේන්ජ් කරලා ගන්න පුළුවන්. මේ තියෙන ජුලයි මන්ත් එකට යන කලෙක්ෂන් එක. මේ තියෙන මේකේ වයිට් කලර් ගන්න පුළුවන් ස්ට්‍රෝබෙරි. ඒ වගේම තමයි මේ පින්ක් කලර් ඩ්‍රෙස් එකත් ඕඩර් කරන්න පුළුවන්. පෆ් ස්ලීව්ස් වෙනුවට ඔයාට ඕනම කැමති විදිහකට ස්ලීව්ස් චූස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ බනි එක. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි එම්බ්‍රොයිඩරි ඩ්‍රෙස් එක. මෙන්න මේ වගේ තමයි යන්නේ පින්ක් කලර් වයිට් කලර් තමයි මේ දෙකෙන් දැනට තියෙන්නේ. වගේම තමයි බනි ඩ්‍රෙස් එකේ කලර්ස් තුනක් තියෙනවා. ඔයගලන්ට ඒකත් පින්ක් කලර්ස් එහෙම චේන්ජ් කරලා එහෙම රික්වෙස්ට් කරන්න පුළුවන්. අවුරුදු මාස 6 ඉඳන් අවුරුදු 12 13 වෙනකන් දුවලට මේ ඩ්‍රෙස් එකකින් ඕඩර් කරන්න පුළුවන්. වගේම තමයි බනි ඩ්‍රෙස් එක පුතාලගේ ෂර්ට්ස් වලට උනත් යූස් කරන්න පුළුවන් අපිට. මෙන්න මේ වගේ ස්ලීව්ස් වෙනස් කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බනි ඩ්‍රෙස් එකේ එක්සැක්ට් ස්කෙච් එක. මේ තමයි මම මෙතන ඩිස්ප්ලේ කරලා තියෙන්නේ ජුලයි මන්ත් එකේ මුල්ම වීක් එකේ මම දාපු ඕඩර්ස් ටික මේ අපේ සයිස් chart එක. මේ තියෙන ඇක්චුවල් පික්චර්ස්. මේ විදිහම තමයි මේ ෆොටෝස් වල තියෙන්නේ. කිසිදු වෙනසක් නැහැ. ඒ වගේම තමයි fully cotton embroidery designs තමයි. ඒ වගේම තමයි lining fully cotton lining තමයි use කරලා තියෙන්නේ. හැමදාම වගේ බබාලට පහසු විදිහට තමයි මේ හැමදේම නිර්මාණය වෙන්නේ. මේ තියෙන්නේ embroidery design එක ගොඩක්ම close up pictures වගේක්. අර වීඩියෝ ෆොටෝස් වල හදලා තියෙන්නේ මේක ළඟට හරීම පැහැදිලිව පේන විදිහට. මොකද සමහර වීඩියෝස් මට ඕන විදිහට අරගත්තට කස්ටමර්ට පේන්නේ නැති වෙන හින්දා තමයි මම මේක ළඟටම කරලා තියෙන්නේ. වීඩියෝ එකත් ෆොටෝ එකත් අතර කිසිදු වෙනසක් නැහැ. මෙන්න මේ විදිහට බැක් බෙල්ට්ස් දාලා බැක් සිපර්ස් ඉන්විසිබල් සිපර්ස් දාලා තමයි මේ ඩ්‍රෙස් එක මේඩ් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ඩක් ඩිසයින් එකේ yellow color ඩ්‍රෙස් එක.